අයිබෝන් අද මම කතා කරන්න යන්නේ Amazing Maths episode number 4. මේක ඇත්තට මම කතා කරන ටොපික් එක ගැන හිතද්දී මට මතක් වුණා ළඟම ඡන්දයක් එනවා කියන එක. ඉතින් මේ ඡන්දෙට කලින් ඡන්දෙන් දිනන්නේ කවුද කියලා හොයාගන්න පාවිච්චි කරන්න පුළුවන් ගණිතමය ක්‍රමවේදයක් ගැන තමයි මම ඔයාලට විස්තර කරන්න යන්නේ. ඔයාලා හැමෝම අහලා තියෙනවා මේකේ නම සමීක්ෂණය කියන එක. සමීක්ෂණයක් කරහා අපිට පුළුවන් මේ ඡන්දේ ප්‍රතිඵලය කලින්ම දැනගන්න කවුද දිනන්නේ කියලා. හැබැයි ඉතින් මේක කරන්න ටිකක් මහන්සි වෙන්න ඕනි. ටීම් එකක් ඕනි. නිවැරදි ක්‍රමවේද භාවිතා කරන්න ඕනි. අපි දකිනවා විවිධාකාර සමීක්ෂණ. එහෙම ගිහිල්ලා කායෙන් අහගෙන ගිය පළියට ඒගොල්ලෝ දින ආන්සර්ස් වලින් අපිට ගන්න බෑ. මේක තමයි රටේ සමස්ත ප්‍රතිඵලය කියලා. ඉතින් මේ ඡන්දයට හරි ප්‍රතිඵලය ගන්න නම් මේ සමීක්ෂණය කරද්දී අපි නියදියක් හරියට තෝරගන්න ඕනේ. නියදියක්. හරි. නියදියක් ඉංග්‍රීසියෙන් කියන්නේ සාම්පල් එකක් කියලා. හරි. සාම්පල් එකක් තෝරගන්නේ කොහොමද කියලා මම පොඩි එක්සැම්පල් එකක් කියන්නම්. අපි දන්නවනේ අපේ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරන ආකාරය. අපි ලැබ් එකට ගිහිල්ලා බ්ලඩ් ඩ්‍රොප් එකක් තියලා ඒක ඒගොල්ලෝ බලලා කියනවා මේක බ්ලඩ් එකේ මෙච්චරයි තියෙන පර්සන්ටේජ් මෙච්චරයි. එහෙම කියලා කියනවනේ. ඊට පස්සේ ඩයබටිස් නම් ඩයබටිස් කියනවා. එහෙම දෙනවනේ. එතකොට එතෙන්දී නියදිය ගන්න එක හරි ලේසි. ඒ කියන්නේ අපේ ඇඟේම තියෙන රුධිරයේ ඒකාකාරයි කියලා හිතලා එක බිඳුවක් අරගෙන ඒකේ තියෙන මෙහෙම නම් ඇඟේම මෙහෙමයි කියලා අපි කියනවා. එතකොට තව උදාහරණයක් කියනවා නම් අපි දැන් ලිඳක වතුර බොන්න හොඳද කියලා බලද්දී අපිට ලිඳෙන් කොහොම හරි වතුර ස්වල්පයක් අරගෙන ඒක චෙක් කරන්න නම් ඇති. මොකද ලිඳේ වතුර ටික පැත්තක වතුර හොඳ වෙලා පැත්තක වතුර නරක වෙන්නේ එහෙම වෙන්නේ විදියක් නැහැ. ඉතින් ඒ වගේ තැන්වලදී නියදිය තෝරගන්න ලේසි. ඒක චෙක් කරලා බලලා කිව්වම හරි. හැබැයි දැන් රටක ඡන්දදායකයෝ වගේ එකකදී නියදිය හොයාගන්න ටිකක් මහන්සි වෙන්න වෙනවා. හරිම නියදිය හොයාගන්න. හරි. ඉතින් ඒ හරිම නියදිය හොයාගත්තොත් හැබැයි ඒක ප්‍රතිඵලය තමයි අවසාන ප්‍රතිඵලය වෙන්නේ. ඒක වැරද්දක් වෙන්නේ නැහැ. මම කෙටියෙන් පැහැදිලි කරන්න මේක දිග මාතෘකාවක් වුණාට බේසික් අයිඩියා එකක් ඔයාලට දෙන්න තමයි උත්සාහ කරන්නේ. සමීක්ෂණයක් කරද්දී නියදියව නිවැරදිව තෝරගන්නේ කොහොමද කියලා. අපි හිතමු රටේ සාමාන්‍යයෙන් මම හිතන්නේ ඡන්දදායකයෝ 1,50 ලක්ෂයක් විතර ඉන්නවා. අපි නිකමට හිතමුකෝ ඒ වගේ සංඛ්‍යාවක් කියලා. ඒක හරියටම මම කවුන්ට් එක මේ වෙලාව කියන්නේ නැහැ. 1,50,00,000ක් කියන්නේ මෙන්න මේ වගේ සංඛ්‍යාවක්. හරිද? රටේ ඉන්න ඡන්දදායකයෝ ගන්න. 1,50,00,000කින් තමයි අපි මේ නියදිය එහෙම නැත්නම් සාම්පල් එක තෝරගන්නේ. මේ සාම්පල් එක තෝරගනිද්දී අපි හරියට පරිස්සම් වෙන්න ඕනි. ලංකාවේ ඉන්න මිනිස්සු වර්ග කරන්න පුළුවන් විදි ගැන. දැන් සාම්පල් එක ගනිද්දී දැන් වට ලංකාවක් තියෙනවා නම් දැන් වට පේන ඇති මේ වගේ ලංකාවක් තියෙනකොට ලංකාවේ මිනිස්සු වර්ග කරන්න පුළුවන් විවිධ ආකාර වලට ප්‍රධාන වශයෙන්ම ස්ත්‍රී පුරුෂ දන්නවා සාමාන්‍යයෙන් ලංකාවේ කාන්තා ප්‍රතිශතය වැඩි කියලා කියනවා. අපි උපකල්පනයක් කරමුකෝ මහා ප්‍රමාණයට 153ක් වගේ කියලා කියමුකෝ. එතකොට දැන් අපි ගන්න නියදිය ඇතුලේ දැන් මේ 1,50,00,000න් අපි ගන්න නියදියට සමහර විට අපි හිතමුකෝ නියදිය වැඩි වෙන තරම හොඳයි අපි හිතමුකෝ 15000ක් තෝරගන්න. 15000 1,50,00,000 නිරූපණය කරන්න 15000ක් තෝරගන්න. මේ නියදියට තෝරගන්න 15000 මෙන්න මේ නිර්ණායක වලට යටත් වෙන්න ඕනේ. අපි උපකල්පනයක් මම මෙතනදී උපකල්පනයක් කරනවා ලංකාවේ ඉන්න කාන්තා ප්‍රතිශතය වැඩි හින්දා ඡන්දදායකයන්ගේ කාන්තා ප්‍රතිශතයත් වැඩි කියලා. හොඳ නැහැ. ඉන්න හැම කාන්තාවම ඡන්දේ දාන්නේ නැහැ නේ. පොඩි ළමයි ඉන්නවා නේද? ඒතකොට ඒගොල්ලෝ අයින් කරන්න එපා. එතකොට එහෙම උපකල්පනය කරොත් දැන් ලංකාවේ ඉන්නේ 153ක් නම් කාන්තා පිරිමි. මේකේ 15000 ඇතුලේ 153ක් කාන්තාවෝ 147ක් පිරිමි වෙන විදියට ඉන්න ඕනේ. ඒ ආසන්නයෙන් හරි යන්න ඕනේ. ඔන්න මේල් ෆීමේල් හරිද? මේල් ෆීමේල් අනුව අපිට වර්ග කරන්න පුළුවන්. ඊට පස්සේ ලංකාව ජන වර්ග ගොඩක් ඉන්න රටන්නේ සිංහල දෙමළ මුස්ලිම් එහෙම ඉන්නවනේ නේද? බර්ගර්. එතකොට මේ විවිධ ජාතීන් ඉන්නකොට සිංහල ප්‍රතිශතය වැඩි ඉන්නේ සාමාන්‍ය රටේ. එතකොට මේ ගන්න 15000 ඇතුලේ ලංකාවේ සිංහල ප්‍රතිශතය ඒ විදිහට ඉන්න ඕනේ. 70ක් නම් 70ක් මේක ඇතුලේ සිංහල මිනිස්සු ඉන්න ඕනේ. දෙමළ මිනිස්සු ඉන්න ප්‍රතිශතය ඒ විදිහට අගයක් ඉන්නවා. හරිද? එතකොට ජාතිය අනුව හරි ජාතිය අනුව අපිට මේක වර්ග කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි දන්නවා යාපනය වගේ දිස්ත්‍රික්කයක සහ කොළඹ වගේ දිස්ත්‍රික්කයේ ඉන්න ඡන්දදායක සංඛ්‍යාව ගත්තොත් හසය පොළොවේ වගේ. දැන් කොළඹ ගම්පහ වගේ දිස්ත්‍රික්කවල ඉතා විශාල ඡන්ද ප්‍රමාණයක් තියෙනවානේ. යාපනය වගේ බෙදලා අඩුයි. ඒතකොට දැන් මේකෙන් 15000ම දැන් අපි තුමු සමීක්ෂණයක් කරන ආයතනයකට දුන්නාම ඒ ආයතනය ගිහින් ඉවරලා ඒකොල්ලෝ ඉන්නේ කොහේ අපි තුමු අනුරාධපුරේ හරි කොහේ පැත්තක කියලා. අනුරාධපුරෙන් 15000ක් තෝරගෙන හරියන්නේ නැහැ මේක කරන්න. හරිද? ඒකට තෝරගන්න ඕනේ ලංකාවේම මිනිස්සු ව්‍යාප්ත වෙන විදිහට දැන්
කොළඹ percentage එකක් තියෙනවා කොළඹ percentage එක මේක ඇතුලේ ඉන්නවා. යාපනයේ ඉන්නේ අඩු percentage එකක් නම් ඒ අඩු percentage එක තමයි මෙතන යාපනයෙන් ඉන්නවා. හරිද? එතකොට භූ විෂමතාවය අනුව ඒ කියන්නේ අපි කියමුකෝ ඕන දිස්ත්‍රික්ක වශයෙන් එහෙම නැත්නම් පළාත් වශයෙන් දිස්ත්‍රික්ක පළාත් වශයෙන් මේකේ ඒ විදිහට බෙදෙන්න ඕන. හරි? දිස්ත්‍රික්ක පළාත්. පළාත් 9ට ගත්තත් කමක් නැහැ. පළාත් 9ට ඉන්න ප්‍රතිශත හරි දිස්ත්‍රික්ක 24 ඉන්න ප්‍රතිශත හරි මේක ඇතුලේ හදාගන්න. මේ සාම්පල් එක හදන එක අමාරුයි. අර බ්ලඩ් ගෲප් එකක් ගන්නවා වගේ ලේසි නෑ. හරි? ඊට පස්සේ මම මේ කීපයයි කියන්නේ තව තියෙනවා. හරි? ඊට පස්සේ දැන් ඡන්දදායකයෝ ගත්තාම ඡන්දදායකයෝ විවිධ වයස් වල ඉන්නවනේ. දැන් අවුරුදු 18ට වැඩි නම් ඡන්ද දාන්න පුළුවන් නේ. 18ට වැඩි වුණාට එක එක අයට තියෙන එක එක ප්‍රශ්න. දැන් 18 ඉඳන් 25 අතර දැන් වයස් පරතර අනුව වෙනස් වෙනවනේ. දැන් 18යි 25යි අතර ඡන්දදායකයන්ට තියෙන ප්‍රශ්න නෙවෙයි 25යි 30යි අතර අයට තියෙන අවුරුදු. හරි. 18යි 25යි අතර එයාලා පොඩි පොඩි දේවල් එයාලට ඉන්ටර්නෙට් ෆ්‍රී දෙනවා කිව්වොත් ඔන්න ඒගොල්ලෝ කැමති ඡන්ද දෙන්න. ඒ වගේ දේවල් වලට එයාගේ ඡන්ද වෙනස් කරන්න පුළුවන්. හරිද? ඒතකොට 25යි 30යි අතර තියෙන වාහනයක් ගන්න, ගයක් හදන්න ඒ වගේ ප්‍රශ්න. හරිද? 30 35 35 ඒ වගේ විවිධ වයස් කාණ්ඩවල ඉන්න අයට තියෙන විවිධ ප්‍රශ්න. 60ට වැඩි අයට තියෙන විශ්‍රාම වැඩුප සම්බන්ධ ප්‍රශ්න. විශ්‍රාම වැඩුප වැඩි කරනවා කිව්වොත් අන්න එයාලා ඡන්ද දෙන්න බලනවා මේ පක්ෂේ. ඉතින් ඒ වගේ වයස් කාණ්ඩ අනුව මේක වෙනස් වෙන්න ඕනේ. දැන් අපි හිතමුකෝ 18යි 25යි අතර ලංකාවෙන් ප්‍රතිශතයක් තියෙනවා කියලා. අන්නේ ප්‍රතිශතය මේ 15000 තුල ඉන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඔය ටික අමාරුයි වැඩේ කරන්න. හරිද? අමාරුයි. ඒක පිළිගන්න. ඒක තමයි ලොකු ටීම් එකක් ඉන්න ඕනේ මේකට. ඉතින් වෙන තැන් වලින් ඩේටා ගන්න පුළුවන් අපිට ලංකාවේ මිනිස්සු පිළිබඳ දත්ත ගන්න පුළුවන්. ඒ හරහා අපිට මේක ඉතින් ලොකු කාලයක් අරගෙන කරන්න ඕන වැඩක්. ඊට පස්සේ ආදායම් ලැබෙන විදිය අනුව සමහර කෙනෙක් රජයේ රැකියාවක් කරනවා වෙන්න පුළුවන්. එතකොට ඒ මිනිස්සු හිතන විදිය වෙනස්. රජයේ රැකියාවලාභින් වෙනස් විදිය වෙනස්නේ. ඒ පෞද්ගලික රැකියාව කරන මිනිස්සු හිතන විදියෙත් වෙනසක් තියෙනවා. ඒ ඔක්කොම වෙනස් බිස්නස් එකක් කරන්න අය හිතන විදිය. දැන් ටැක්ස් ගහන වැඩි කිව්වොත් එimhe එයාලා ඒක ගැන වොරි වෙනවනේ. ඒ ආනයන අපනයන මේ දේවල් සම්බන්ධව බලනවා. එතකොට මේකේ ආදායම් ලැබෙන විදිය අනුව. හරිද? මෙන්න මේ වගේ විවිධාකාර කොටස් වලට මේ තව කීයටක් සෑහෙන. මේක බෙදන්න පුළුවන්. ඒ බෙදන්න පුළුවන් විදිය ඇනලයිස් කරලා අපි සැලකිය යුතු මට්ටමේ වෙනස් තියෙන දේවල් ටික තෝරගෙන අපි මේ 15000 මේකට මේ දේවල් වලට අනුකූලව තෝරගත්ත කියන්නකෝ. මාරුවෙන් තෝරගත්ත කොහොමද? 1,50,00,000 නිරූපණය වෙන්න 15000ක් තෝරගත්තා. 15000 ගත්ත ලේසි වෙන්නේ. ඒක ඊට වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. 1500 උනක් කමන්නේ. මේ 15000ක් වගේ ගන්න පුළුවන් නම් හොඳයි. අගේ වැඩි වෙන තරමට ඒක නිවරෙත් ආයේ වැඩි වෙන්න බලනවා. ඊට පස්සේ 15000න් අහනවා ඔයා කාටද ඡන්දෙ දෙන්නේ? ඒ අපි නිකන් පක්ෂ ටික ගමුකෝ ABC කියලා. A පක්ෂයට ඡන්දෙ දෙන්නේ කවුද? B පක්ෂයට ඡන්දෙ දෙන්නේ කවුද කියලා අහනවා. මේ 15000න් කියනවා 148ක් ඡන්දෙ දෙන්නේ A පක්ෂයට කියලා. හරිද? B පක්ෂයට ඡන්දෙ දෙන අය 120යි. හරි? C පක්ෂයට ඡන්දෙ දෙන අය 15යි. කොහොමෝ කියනවා. තව සමහරවිට කියනවා මේ වෝට් කරන්නේ නැහැ. හරිද? ඡන්දෙ දාන්නේ නැහැ කියලා කියනවා. එතකොට එයාලා ඉන්නවා 100ට යම් ප්‍රමාණයක්. එහෙම ඒ ප්‍රතිශත ටික ගත්ත කියන්නකො. ඡන්දෙ දාන්නේ නැහැ කියන අයත් ඉන්න පුළුවන් නේ. ඡන්දෙ කටු ගාලා එනවා කියන ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒ ප්‍රතිශත ටික ඒ විදිහට ගත්තාට පස්සේ ඔයා මේ නියදිය හරියට තෝරගත්තා නම් මේ විවිධ කරුණු මත පදනම් වෙලා මේ 15000 තෝරගත්තා නම් මේකොල්ලෝ කියන උත්තරවල percentages ෆයිනල් ආන්සර් එකේ වෙනසක් වෙන්නේ නැහැ. ෆයිනල් රිසල්ට් එකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් ඡන්දේ තියෙන සතියක්වත් කියලා මේක කරන්න ඕනේ. ඒ මේ සමීක්ෂණය කරලා දත්ත ගත්තට පස්සේ රටේ විශේෂ සිද්ධියක් උනේ නැත්නම් අපි හිතන බෝම්බයක් පිපුරුවා හරි මොකක් හරි විශේෂ දෙයක් වෙලා මිනිස්සුන්ගේ මනස වෙනස් වෙන විදිහට උනේ නැත්නම් ඒ ගන්න මේකෙන් ගන්න ප්‍රතිඵලය සහ අවසාන ප්‍රතිඵලයේ වෙනසක් වෙන්නේ නැහැ. දශම ගානක 100ට එකක් දෙකක් එහෙම වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් හිතන්නකෝ මේ අපිට සමීක්ෂණයෙන් ඉන්නේ A පක්ෂයේ දිනනවා කියලා. කවදාවත් B පක්ෂයේ දිනන්න විදියක් නැහැ. හරිද? එතකොට අර දිනන ප්‍රතිඵලයේ වෙනසක් වෙන්න බෑ. සමහර සංඛ්‍යාත්මක ප්‍රතිශත පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. දැන් පහුගිය ජනාධිපතිවරණය වුණත් අපි දැක්කා සමහර විශ්වවිද්‍යාල වලින් කළ තිබිච්ච සමීක්ෂණ ගොඩක් හොඳ මට්ටමක තිබුණා අවසාන ප්‍රතිඵලයත් එක්ක. ටියාලා හරියට ඒක කරන්නේ නැති. ඉතින් එහෙම නැතුව සමීක්ෂණ කරන්නම් වාලේ කරා කියලා මේව කරන්න බෑ. ඉතින් මේ වගේ සමීක්ෂණ හරියට කරනවා කියලා කියන්නේ අනාවැකි කියනවා වගේ තමයි. හරියට නිකන් දේවාලයක් දාගත්තා වගේ තමයි. ඔයාට ඉදිරිය වෙන දේවල් කියන්න පුළුවන්. ඉතින් මේ ගණිතමය පැත්තක් තමයි මෙතන තියෙන්නේ. සංඛ්‍යානය කියන ගණිතයේ කොටස තමයි මෙතන අන්තර්ගත වෙන්නේ. ඉතින් උසස් පෙළ ගණිතය හදාරන ළමයි සංඛ්‍යානය හදාරනවා. ඉතින් පස්සේ ඩිග්‍රියක් වුණත් කරන්න පුළුවන්. ඉතින් ඉදිරියට යනවා නම් මේක ලොකු පැත්තක් මම පොඩි අයිඩියා එකක් දෙන්න උත්සාහ කරේ. සමීක්ෂණයක් කරනවා කියන්නේ එහෙම සරල දෙයක් නෙවෙයි. ගොඩක් මහන්සි වෙලා දත් එකතු කරගෙන කරන්න ඕන වැඩක්. ඉතින් අපිට මේ දේ පුළුවන් නම් මේ විදිහට සමීක්ෂණයක් කරන්න අනිවාර්යෙන් අන්තිම ප්‍රතිඵලයත් එක්ක ගැලපෙනවා. ප්‍රතිඵලයේ වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් ඔහොම තමයි සමීක්ෂණ කරන්න ඕනි හරි විදිය. මීට වඩා දේවල් තියෙනවා මම මේ පොඩි අයිඩියා එකක් හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදියට දුන්නේ. මම හිතනවා වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මේකත් ගණිතමය පැත්තක්. ගණිතය පාවිච්චි කරලා අපිට කොහොමද ඉදිරිය වෙන්න පුළුවන් දෙයක්
කලින් කියන්නේ කියන එක. ඒ ඇනලිසිස් එක මෙහෙමයි වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට වටින්නේ නැති කියලා. ඔයාලට වටිනවා නම් මේක ෂෙයා කරන්න අනිත් අයටත් දැනගන්න. ඉතින් ඉදිරියේදීත් අපි මේ විදිහට එපිසෝඩ්ස් ගේන්න බලාපොරොත්තු වෙනවා. අපි එපිසෝඩ් 3ක් කරා. මේ නම්බර් 4 ඉදිරියටත් කරනවා. පරණේව බලමු එතයට. ලින්ක්ස් ඔස්සේ ගිහිල්ලා බලන්න පුළුවන්. ලින්ක්ස් දානවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. මේ වගේ වීඩියෝ එකකින් නැවතත් හම්බෙමු. ඔබට සුබ දවසක්.